හායි මගේ යාළුවනේ. ඉතින් මගේ My Story කියන channel එකට ඔයාලවම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද හදන්න යන්නේ මගේ විදිහට ගෙදර ඉඳලා හදාගන්න පුළුවන් තෙල් විනාගිරි මාළු කරි එකක්. ඉතින් ඒක දිගටම රැඳිලා ඉන්නේ කියලා එකතු වෙලා ඉන්නේ කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. වීඩියෝ එක බලලා හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා subscribe කරන්න කියලා ඉල්ලනවා. එන්න මාත් එක්ක. ඔන්න ඉතින් මුලින්ම මේ විදියට අවශ්‍ය කරන මාළු ටික අපි හොදගමු. මේකට බලමාළු වගේ මාළු జాතියක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. වැදගත්ම දේ තමයි මේකට අපි විනාගිරි දාන නිසා මැටි හට්ටියක් පොල් කටු හැන්දක් වගේ දෙයක් තමයි පාවිච්චි කරන්න ඕනේ. පොල් කටු හැන්දක් වෙනකොට මම අද පාවිච්චි කරන්නේ ප්ලාස්ටික් හැන්දක්. ඉතින් ඒකත් විනාගිරිත් එක්ක පාවිච්චි කරන්න හොඳ නැද්ද කියන මං හරියටම දන්නේ නැහැ. ඉතින් දන්න කෙනෙක් මට පහලින් කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. ඉතින් මේකට අවශ්‍ය දේවල් කපා ගන්න ගමන් මට ඔයාලට මෙහෙම කියන්න හිතුණා. ගෑනු ළමයි විදියට අපේ ජීවිතේට එක එක කාලවලදී එක එක ප්‍රශ්න එනවනේ. ඉතින් සමහරක් වෙලාවට අපේ ජීවිතේ එපා වෙනවා. මේ හැමදේම කිසිම තේරුමක් නැහැ කියලා හිතෙනවා. අතාරින්න හිතෙනවා. කොච්චර කට්ටිය අපේ ළඟ හිටියත් කවුරුත් නැහැ කියලා හිතෙනවා. හරි තනිකමක් දැනෙනවා. ඉතින් ඔයාලට වගේම ඒ වගේ දේවල් අනන්තවත් මට හිතලා තියෙනවා. ඉතින් එහෙම හිතන හැම වෙලාවකම එසැනින්ම මේ මොහොතේම මම හිතන දෙයක් තමයි මතක් කරගන්න දෙයක් තමයි මගේ හීන. මගේ ටාගට්. ඉතින් අපි හිතින් වැටුනොතින් කොහොමද අපේ හීන අපි හැබෑ කරගන්නේ? ඉතින් ඒ නිසා හිතින් වැටෙන හැම වෙලේකම හිතන්න පුරුදු වෙන්න. නෑ මට පුළුවන් මම මේක අනිවාර්යෙන් කරනවා. මට බැරි වෙන්නේ නෑ. මේකෙන් හොඳ ප්‍රතිඵල මට හම්බ වෙනවා කියලා හැම වෙලේම හිතන්න. ඉතින් කොච්චර අමාරු දවස් කොච්චර ප්‍රශ්න අපිට ආවත් අපි ඒව ගෙවල ඉවර කරන ඒවට මූණ දෙන විදිහෙන් තමයි අපිට ඉස්සරහට එන දවස් ලස්සන කරගන්න පුළුවන් වෙන්නේ. කවුරු කොහොම ළඟ හිටියත් ළඟ ඉන්නවා කිව්වත් දවසක අපිට ඉතුරු වෙන්නේ අපි විතරයි. අන්න එදාට අපි ජීවිතෙන් වැටිලා හිටියොත් කාටද දුක? ඒ දුක් වෙන්නේත් අපිම තමයි. ඉතින් ඒ නිසා කවදාවත් ඔයා හිතින් වැටෙන්න එපා. මොන ප්‍රශ්නය ආවත් බය නැතුව hina වෙලා මූණ දෙන්න. අර කතාවකුත් තියෙනවනේ ඕනම ප්‍රශ්නයකට තියෙන පැය 24යි කියලා. ඉතින් ඔයාට ඔයාව නැති වෙන්න දෙන්න එපා. ඔයාගේ හීන මගේ ඇරෙන්න දෙන්න එපා. දවසක ඔයාට ඔයා ගැනම හිතලා සතුටු වෙන්න පුළුවන් දවසක් එනකම් දිගටම වැඩ කරන්න. ඔන්න ඉතින් ඔයාලා දකින්න ඇතිනේ මම මේ වෙනකොට මේ මාළුවෙකුට අවශ්‍ය ලුණු සුදු ලුණු අවමිරිස් කරපිංචා විනාගිරි වගේ දේවල් එකතු කරගෙන තියෙන්නේ. ඔන්න ඉතින් මම දැන් අඹර ගත්ත අබ ටිකකුත් එකතු කරගත්තා. ඉතින් දැන් හොඳට කවලම් කරගෙන මාළු ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. මම කෑම ಜಾති ගොඩක් හදන්න දන්න කෙනෙක් නන් නෙමෙයි. හැබැයි මම එක එක විදිහේ කෑම ಜಾති හදන්න ආසයි. ඉතින් එහෙම ඉගෙන ගන්න ගමන් තමයි ඔයාලටත් මේ විදිහට වීඩියෝ අරගෙන එන්නේ. ඉතින් මම මේ තෙල් විනාගිරි මාළු එක හදන්නේ මම දන්න විදිහටනේ. ඉතින් ඔයාලත් දන්න දේවල් තියෙනවා නම් අපි හැමෝටම දැනගන්න පහලින් කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. මට කලින්ම ගොරක එකතු කරන්න අමතක වුණා යාළුවනේ. ඉතින් ඔහොම ගොරකත් එකතු කරගෙන දැන් මම මේකට මිටිකිරි දාන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම හොඳ මිටිකිරි තමයි ඒ දාගත්තේ. ඉතින් ඔය වගේ හොඳට අපේ මාළු එක හැන්දෙන් කවලම් කරගෙන අන්තිමේට තමයි මම තක්කාලි එකතු කරගන්නේ. මගේ වීඩියෝ බලන අලුත් යාළුවෝ ඉන්නවනම් මගේ channel එක subscribe කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න ඔහම අන්තිමේට තක්කාලි ටිකත් එකතු කරගෙන හොඳට අපේ මාළු එක පැහෙන්න තියන්න. කතාව තව පොඩ්ඩෙන් මට ඔයාලට දෙයක් කියන්න අමතක වෙනවනේ. මං ඊළඟට වීඩියෝ එකෙන් ගේන්න හිතාගෙන ඉන්නේ කොච්චර හම්බ කරත් අතේ කීයක්වත් ඉතුරු කරගන්න බෑ කියලා හිතන් ඉන්න අයට මං ඉතුරු කරන්න පටන් ගත්ත විදිහ.
ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න මගේ channel එකත් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම තෙල් විනාකිරිට මාළු හදාගත්තේ. ඉතින් මගේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඉතින් මම අලුත් වීඩියෝ එකකින් එනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි.